ඊස්ට්‍රයිල් රාජ්‍යයේ ඊගේ දින එනම් නොවැම්බර් මස 13 වන දින ඉතාමත් ඛේදජනනීය සිදුවීමක් වාර්තා වෙලා තියෙනවා. එනම් ගාල්ල ප්‍රදේශයේ සිට දැනට මාස 2කට පමණ පෙර ඊශ්‍රායලයේ ඉදිකිරීම් සේවාවන්හි රැකියාව සඳහා ගිය අවුරුදු 38ක ශ්‍රී ලාංකික තරුණයෙකු ගෙල කපා අවාසනාවන්ත ලෙස මරණයට පත් කොට තිබෙනවා. පෙරටුපත් අනුව ඔහුගේ මරණය අප්‍රිකානු සම්භවයක් සහිත පුද්ගලයෙකු විසින් සිදු කර ඝාතනයක් බවට හඳුනාගෙන තිබෙනවා. ඊශ්‍රායලයේදී එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අම්බලන්ගොඩ වටපොර දොරල කොණ්ඩගල පදිංචිව සිටි කොත්තිගොඩ තරඳු ශානක නම් 38 හැවිරිදි දෙදරුපියෙක් බවට කරුණු අනාවරණය වී තිබෙනවා. මියගිය මොහුගේ උපන් ගම වටපොළ ඔලබැද්ද වන අතර කවුරුත් දන්නේ ගුරා ශානක යන ආදර නාමයෙන් බවත් පවුලේ ඥාතීන් කියා තිබෙනවා. මත්පැන් සාදයකදී ඇති වූ බහින් බස්වීමක් මේ ඝාතනයට හේතු වී ඇතැයි මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇති බවටත් කරුණු අනාවරණය වී තිබෙනවා. අප්‍රිකානු සම්භවයක් සහිත කළු ජාතිකයා තියුණු ආයුධයකින් තරුණුහට පහර දී ඔහුගේ හිස කඳෙන් වෙන්කොට ඔහු හිසත් රැගෙන ගොස් ඇති බවට තමයි එරට පොලිසිය කරුණු ආවරණය කොට තිබෙන්නේ. දැනට මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊශ්‍රායල පොලිසියේ ඉන්ටර්පෝල් ශාඛාව විසින් පුළුල් විමර්ශනයක් සිදු කරමින් පවතිනවා. මෙවර ජීවිතක්ෂයට පත් වූ 38 හැවිරිදි මෙම පුද්ගලයා ශ්‍රී ලංකා රජය ලබා දුන් රැකියා බාරතුවක් මත ඊශ්‍රායලයට පැමිණි අයෙක් බවට තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඊශ්‍රායලයේ රැඳී සිටින අපගේ සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබ සියලු දෙනාගේ ආරක්ෂාව තවදුරටත් සහනාත කරගන්නා ලෙසටයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු ලැබෙමින් පවතින අතර එම තොරතුරු ලැබුණු සැනින් අප ඔබට දන්වා සිටිනවා.